අද අපි යනවා රාවණ රජුරන්ගේ සිරිහන් ගබඩාව හොයාගෙන යහංගලට. බලන්න. මාර්ගවල එකක් මේ තියෙන්නේ. හතරියක් වැස්ස දවසක අපි මේ ගමන යන්න දාගත්තේ. කියන්න බෑ වීව් එකේ තියෙද කියලා. උඩ කියලා බලමු. අපි ওই ගමන පටන් ගත්තේ ඉතින් කන්දන්නේ. මෙහෙම දිගටම. උඩ වෙලංගොල පතන් ටික පොඩ්ඩක් තියෙනවා. හා. ඉතින් පස්සටයි කන්ද තමයි. කන්ද. වෙලංගොල පතන් ටිකක් පස්සේ මීටර 200 අද අපි ගමන පටන් ගත්තේ කළුගල උඩ ඉලුක ගමේ ඉඳන්. ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් මෙන්න මේ වගේ සෑහෙන නැග්මක තමයි දැන් මේ අපි ගමන යන්නේ. අපි අන්තිමටම ගිහපු ට්‍රිප් හැම එකම වගේ කන්ද නගින්න පටන් ගත්තේ ගමනේ අන්තිම හරියේදී. ඒ කියන්නේ තනිතලා භූමියක ගිහිල්ලා ටික ටික තමයි කන්ද නැගලා පීක් එකට ආවේ. හැබැයි යහංගන ගමන නම් ඒ වගේ නැහැ. පටන් ගත්ත වෙලේ ඉඳන් කන්ද වෙලංගොල්ල පතනට යනකම් මේ නැග්ම තියෙනවලු. ඉතින් අද නම් හරිදලා තමයි යන්න වෙන්නේ. කොහොම වුණත් එහෙම හරිදාගෙන ගියත් අද පොඩ්ඩක් හොලක වැඩි ගතියක් තියෙනවා. ඒක හන්ද සීතල සුළඟක් මේකේ දැවටෙනවා. මේ හන්දම වැඩි මහන්සියක් නෑ තාම නම්. බලමු හොරේ ගිහලා මොනවද කියලා. ඉස්සරහ ගියපු කට්ටියට හති හැදිලා වගේ කට්ටියක් නතර වෙලා රෙස්ට් කරනවා. අපි කදේලා පොඩ්ඩක් රෙස්ට් කරලා ගමන ඉදිරියට ගියා. ඊපස්සේ මේ තමයි තාරක. තාරක මට හම්බුනේ A level කාලේ. හරියටම කිව්වොත් විජේසින්දුසේ ක්ලාස් යනකොට. මිරකල් එකේ. අනහරි. ඉතින් සෑහෙන කාලයකට පස්සේ එකපාරටම කෝල් එකක් ආවා. මචං ඔබත් මේ ට්‍රිප් එක යනවද කියලා යහංගල. ඉතින් ඒ වගේ අපේ පරණ මෙතුදම් අලුත් වුණා අද ගමනේදී. විස්තර පස්සේනේ. අපිට තව ටික දුරක් තියෙන්නේ වෙලංගොල්ල පතනට යනකම්. අර කන්දෙන් තාම නැගගෙන අමාරුවෙන් හරි අපි යනවා ඉස්සරහට. එන මාන්සිද? නැග්මක් ඇති කිව්වට මේ ගානේ නැග්මක් ඇති කියලා නම් ඇත්තටම හිතුන්නේ නැහැ. කොයිතරම් දුරට එකපාරම නැග්ගද කිව්වොත් එහෙම අපි ගමන පටන් ගත්ත උඩ ඉලුක ගමත් මේ හරි රස්සනට වෙනවා. අද නම් ගහගෙන යන ගානට හොරක තියෙනවා. මීදුම අයින් වෙලා ගිහිල්ලා යහංගල ඩ්‍රෝන් ෂොට් එක ලස්සනට ගන්න තිබ්බොත් මට ඒ ඇති.
එන්න වෙලංගොල්ල පතන මානගති කටියන විඩවසෙන් කටියක් උඩට ගියලා ඉතින් මෙතන පොඩ්ඩක් වෙලා ඉඳලා ගිමන් හැරලා අපි ඊළඟ අධියරයට යන්න තමයි කල්පනාව. මේකයි හංගල. වව්. වෙලංගොල්ල වලට යන්නේ ලස්සනට වෙනවා. අපි එදා ගියපු පත්තුරුට යහංගල අනිත් පැත්තේ විරුට වෙන්නේ. මේ පැත්ත නෙවෙයි. යහංගල පිටිපස්සාගත්ත කියලා කියන්නේ. ඒකේ කැමරා ටික ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. දාගල පේනවා. ඊට පස්සෙන් තියෙන්නේ අපි කලින් ගියපු කෙහෙල් පද්දෝරුව. මේ වෙලංගොල්ල පදනට තනි අලියෙක් එනවලු. අලිය ආපු සලකුණු නම් තියෙනවා. අද අලිය නම් නැහැ. දැන් තමයි යහංගල අමාරු හරිය තියෙන්නේ. වෙල්ලංගොල්ල පතන ඉඳන් යහංගල උඩට නැගින්න. දැන් සෑහෙන වර්තන දෙකක් තියෙනවලු. කම්බේක ආධාරයෙන් යන්නත් තියෙනවලු. කට්ටිය ඔක්කොම එක පෙරලට යන්නත් ඕනි මේ හරිය යනකොට. නැත්නම් අර ගුණගේ වැඩි හන්ද අද පොඩ්ඩක් අමාරුවෙන් යනකොට අනතුරක් වෙන්න උනත් ඉඩ තියෙනවා. ඉතින් ඊළ බලමු කොහොම වේද කියලා. කලින් හරි ඉල්ලගත්ත ඩ්‍රෝන් ටිකක් මම මෙතෙන් ඇටච් කරන්නම් මේ වීඩියෝ එකේ. අපි මෙච්චරලා හිටපු වෙල්ලංගොල්ල පතන දැන් අනිත් පැත්තෙන් අස්සන්ට වෙනවා. මාර මූලගත් තියෙන්නේ අපි චුට්ටක් මූලකට මුවාවෙලා දැන් චුට්ටක් අත් වෙලා ඉන්නවා. අර පැත්තේ දැන් කට්ටියව කමේකින් එහා පැත්තට
ටිකක් කරන් මේ අත ගන්න ඉස්සර ගැටක් තියෙන අනිත් අතට ගන්න. මේ ඒක වය නැත්තම් තව ලේසියක් තියෙනවා. මේ ගන්න කියනවා. අන්න වය නැත්තම් තව ලේසියක් තියෙනවා. අපෙන් අනිත් පැත්තට බැලුවා නම් ලේසියෙන් නෑ. කොහොමද ඒක? යා. එතන මාර්ගයවත් දෙන්න උනා එන්න. බයෙන් ආවේ. අර පැත්තෙන් ලස්සනට පේනවා වෙල්ලන්ගොල්ල පතන. වෙල්ලන්ගොල්ල පතන මේ පැත්තෙන් ලස්සන වෙනවනේ මේ පැත්තෙන් මහා භයානක ප්‍රපාතයක් තියෙන්නේ. කොහොමද? අනේ මේ පොඩයි අම්මා එකසේ ගානට බය වෙලා ඉන්නේ අද නම් යහංගල් එනවා නම් ඇත්තටම self confidence තියනවා නම් විතර කියන්න නැත්තම් ඉන්න බෑ. අනේ මේ වගේ දැන් ආයෙ උඩ නෑලු ඊට වඩා වෙනස් තැනක තියෙන්නේ. එතන එක තැනක් තිබ්බා මම වටෙන් එන්නේ නැතුව රිංගලාව ඇතුලේ. ඒ වීඩියෝ එකක් ගන්න බැරුණා මම යද්දි පුළුවන් වුණා ගන්න. කූඩල්ලෝ නෑනේ යනකොට ලීචොක්ස් දාගෙන යන්න ඕනේ නෑ. අංකල් නම් කියයි මේ කකුල මේ පැත්තෙන් තියන්නේ කියලා. අපි එපේ යන්න. මේ ටික විතරයි නගින්න තියෙන්නේ. ඊට පස්සේ අපි උඩලු. මේක අමාරුවා. උඩකට අඩුණා වගේ. අර පැත්තේ වෙල්ලන්ගොල්ල වතින් ලස්සනට පේනවා. මේක කනවිද්දාගල පැත්ත. මේ අර නායකී පුරේ මෙතන බලලා තියෙනවා. වැට බඳිනා ගල. ඕකේ දාලා කට්ටිය. ඕකේ මේ යහංගල බලන්න ඕකේ කට්ටිය යනවා. අද මාර පොලිකක් තියෙන යහංගල මුදුනට. ඒක හන්දලින් ඩ්‍රෝන් එක නම් දාන්න වෙන්නේ නැහැ. මොනවා වෙනද ඔහොම තමයි ජීවිතේ. අපි හිතනවා සමහර දාට අපිට මෙන්න මේ ෂොට් එක මාර විදිහට ගන්න පුළුවන් කියලා ඒකට දැන් ගියාට පස්සේ ඒක ගන්න වෙන්නේ නැහැ පාරිසරික හේතු හන්දා.
යහංගල විස්තරේ ඉතින් ඔච්චරයි. උඩදී කතා කර කර වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද හොඳටම හුළඟ. යහංගල කඳු මුන්නට මාර කඳු රෝගයක් පේනවා. කෙහෙල්පත් දෝරුව, ලකීගල වගේ සෑහෙන ගොඩක් පේනවා. ඊට පස්සේ අනිත් පැත්තේ මානිගල, රිවර්ස්ටන් මේ පැත්තත් පේනවා. මයංගිනි පැත්තට නිකම්ම පේනවා. මහලිගඟ පේනවා. ඉතින් ওই ටික ඔක්කොම බලන ගමන් ෆොටෝස් ගහන ගමන් අපි යහංගල ගමනට සමුදීලා ආයෙ පල්ලෙහාට ආවා. පල්ලෙහාට එන ටික ඉතින් වීඩියෝ කරගත්තේ නැහැ. මොකද අර වගේම ත්‍රාසජනක ගමනක් තමයි උඩට ගියා වගේ ත්‍රාසජනක ගමනක් තමයි පල්ලෙහාට යනකොටත් තිබුණේ. ඉතින් ඔය කටියට අනිවාර්යයෙන්ම මේ ගමන යනවා නම් ලයිසන් ගයිඩ් කෙනෙක් අරගෙන යන්න. ඊට පස්සේ අනිවාර්යයෙන්ම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් වළංගු ටිකට් එකක් අරගෙන යන්න ඕනේ මෙහාට යනවා නම්. දවසක අනිවාර්යයෙන්ම යන්න ඕනි කියලා හිතන ගමනක් තමයි යහංගල කියන්නේ. ඒක දුකකට තියෙන අද හරියට මට ඩ්‍රෝන් එක දාගන්න බැරි වුණා. මොකද හොඳටම හුළඟ ඩ්‍රෝන් එක දාලා ඔක ගියොත් එහෙම ඊට පස්සේ අපරාධේ. ඒ නැත්නම් මුළු ට්‍රිප් එකම ඕවරෝල් ගත්තොත් එහෙම මම highly satisfied. හරි ඔය ටික ඇති නේද අදට? ඉහිලෙන්න මම නාපොත්.